පහ වෙද්දිම පන්ති ඉවර කරන්න ඕන. එහෙම කරොත් මාත් සතුටින් දෝනිත් සතුටින්ලු. අනේ මන්දයිද. ඔය ගැන මට ඉතා කෙටි කතාවක් කියන්න දෙන්නේ. මේ කාලේ අහගෙන මට අවුරුදු ගානක් ඔයාලා අත්දැකීම් තියෙනවනේ. මම ඔයාලා වගේ ළමයි ඕන තරම් දැකලා තියෙනවා. ඔය O level කාලේ ඔය විවිධ සම්බන්ධතා ඇති කරගන්නවනේ. ඒක සාමාන්‍යයි මතක තියාගන්න. තමුසලගේ වයසේ ළමෙක් තමුසලගේ වයසේම පිරිමි ළමෙක් ගෑනු ළමෙක් අතර සම්බන්ධතාවයක් ඇතිවීම ඒක හරිම සාමාන්‍ය සිද්ධියක්. ඒක හරිම සාමාන්‍ය සිද්ධියක් මම දන්න තරමට. හරිද? අසාමාන්‍ය සිද්ධියක් නෙමේ. හැබැයි මෙහෙමයි ඊට වඩා සාමාන්‍යයි ඒ සම්බන්ධතා උසස් පෙළින් පසුව හෝ අතරමැදදී සම්පූර්ණයෙන්ම බිඳ වැටීම. ඒ කියන්නේ අද වෙනකන් මට කවදාවත්ම හම්බ වෙලා නැහැ උසස් පෙළ වකවානුව තුල ওই වගේ ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන ගිහිල්ලා ඒක අවසානයක් දක්වා රැගෙන ගිය කිසිම කෙනෙක් හරිද? ඔය වගේ ප්‍රේම සම්බන්ධතා අරවා මේ ඔය දෝණි කතන්දර අපි දැකලා තියෙනවා ළමයින්ගේ තියෙනවා. හරි. හැබැයි හොඳට මතක තියාගන්න ඕක ඉවර වෙනවාම තමයි. right. ආයේ කතා දෙකක් නැත. ඒ නිසා පරිබාහිර පුද්ගලයෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප නොකර තමා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරගන්න. right. මම මේ කියන කතාව බොරුද කියලා ඔයාලා අමිලසයකින් අහලා බලන්න. ලොකු ඕට් නෑ. right. දැන් අපි යනවා පළවෙනි ප්‍රශ්නේ සිට ඉදිරියට.